මැද පෙරදිග කලාපය අද පවතින්නේ ලෝක දේශපාලනයේ දැවෙන කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින්. නමුත් දශක කිහිපලකට පෙර ඉරානය සහ ඉස්්‍රේලය අතර පැවතියේ සමීප සහයෝගීතාවක් සහ මිත්‍රත්වයක්. ඕරාන ඔස්ලාමිය විප්ලමයත් සමඟ ඒ සියල්ල උඩුයටිකුරු වී මිත්‍රත්වය සතුරුකමක් බවට පරිවර්තනය වුණා. එතැන් පටන් දෙරට අතර සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටී දරුණු රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් ආරම්භ වුණා. ඉරානය සිය මිසයිල බලකාය ශක්තිමත් කරමින් ඒශ්‍රයාලයට දැඩි තර්ජනයක් එල්ල කිරීමට සුදානං වුණා. ඊශ්‍රායලද ඒට පිළිතුරු දුන්නේ ලොව දියුණුම අයන් ඩෝම් වැනි ආරක්ෂක පද්ධති ලොවට හඳුන්වා දෙමින්. අහස පාලනය කරන නවීනතම ස්ටෙල්ත් ප්‍රහාරක යානා ඔනාම මොහොතක ප්‍රහාරයකට සූදානම්. වර්තමාන යුදපිටියේ නවතම අවිය බවට පත් වූ මාරාන්තික ඩ්‍රෝනයානා දැන් කරලියට පැමිණ තිබෙනවා. ඔරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවතින බිය මේ ගැටුම තවදුරටත් උග්‍ර කිරීමට හේතු වුණා. බලවතුන්ගේ මේ ගැටුම මැද සාමාන්‍ය ජනතාවගේ ජීවිත අවිනිශ්චිත භීතියකින් වෙලී පවතිනවා. අන්තර්ජාලය සහ සයිබර් අවකාශය පවා දැන් බලවත් යුදපිටියක් බවට පත්ව අවසානයි. ලෝක ආර්ථිකයට සහ බලශක්ති සැපයුමට මෙහි බලපාම මුළු පෘථිවියටම දැනෙනු ඇති. කෙසේ වෙතත් අවසාන ජයග්‍රහණය යුද්ධය නොව සාමයම වේවා යන්න ලෝකවාසී සැමගේ එකම ප්‍රාර්ථනාවයි.